අද දින ශ්‍රී ලංකා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දුම්කොළ හා මධ්‍යසාර ජාතික මධ්‍යස්ථානය මගින් අත වශයෙන්ම දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ යම්කිසි විද්වත් කතිකාවක් තමයි මේ පවත්වන්නේ. ඉතින් මම විශේෂයෙන්ම අදහස් කරන්නේ විවිධ අවස්ථාවලදී අපි විවිධ දිනයන් සම්බන්ධ කළා විවිධ කටයුතු වල නියැලෙනවා ස්මරණය කරනවා. මම හිතන්නේ ඊටත් වඩා වැදගත් වෙනවා මේ ආකාරයට මෙම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳව විද්වත් කතිකාවක් පැවැත්වීම. මොකද මෙම ක්‍රියාවලියේදී අත වශයෙන්ම ඊටම වැදගත් වෙනවා මීට හේතු වන කාරණා, ඒ වගේම මේ සමග කොහොමද මේ ජනතාව තරුණයින් මෙම දුම්කොළ සහ මධ්‍යසාර වලින් මුදවා ගන්නේ කියන එක පිළිබඳ යම්කිසි ඉදිරි දැක්මක් ඇතුව කටයුතු කරන්නත් ඒකම රජයට ඒ සම්බන්ධයෙන් නීති රීති ගෙනීම සඳහා අවශ්‍ය කරන ඒ තර්ක විතර්ක එහි ඇති වාසි පෙන්눔 කර දීම සඳහා විද්‍යාත්මක වශයෙන් ශක්තිමත් වීම ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මේ වැනි විද්වත් කතිකා ප්‍රතිපත්ති තීරකයින්ට, ඒ වගේම ජනතාවට, ඒ වගේම මේ ක්‍රියාත්මක වන සියලුම අයට මේ තොරතුරු ලබා දුන්නාම මේ ඇත්ත වශයෙන්ම හොඳ කතිකාවක් බවට පත් වෙනවා. ඒකම අද දින මෙහිදී කතා වුණා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනමාධ්‍ය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලට සීමා නොවි මේ සමාජ මාධ්‍ය මේ කරුණේදී භාවිතා කිරීම. මොකද සමාජ මාධ්‍ය හරහා විවිධාකාරී උවදුරු අපි දන්නවා මේ රටේ සහ වෙනත් රටවල ඇති වෙනවා. ඉතින් එහෙමනම් ඒ සමාජ මාධ්‍ය අපි අනිත් අතට පාවිච්චි කරන්නේ කොහොමද කියන එකත් ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය පිළිබඳව ඉදිරියේදී ඇතිවන වෙනස්කම් වලදී ඒ සඳහා යෝජනා ගෙනීමත් වැදගත් වෙනවා. මොකද මේ ආරක්ෂාව අතින් ඒ වගේම අර දුම්කොළ ආශ්‍රිත වෙනත් ඒ කියන්නේ අපි කියන ස්මෝක්ලස් ටොබැකෝ කියන එක ශ්‍රී ලංකාවට මේ බාහිරින් ගෙනීමේ ආනයනය කිරීමේ නීතියෙන් සිද්ධ නොවුනත් මේක විශාල වශයෙන් සිද්ධ වෙනවා විවිධ ආකාරයට. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් බෝට්ටු මගින් වන්නට පුළුවන්. එහෙනම් මේක හුදෙක් දුම්කොළ ආශ්‍රිත කරුණක් පමණක් නෙවෙයි මේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්. එතකොට බෝට්ටු මගින් වෙන්න පුළුවන්, වෙනත් ආකාර වලින් වෙන්න පුළුවන්. මේ කියන දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අනවසරයෙන් ගේන්න පුළුවන් නම් මේ රටට වෙනත් දේවලුත් මත්ද්‍රව්‍ය පමණක් නෙවෙයි ඇතැම් විට රටේ ජාතික ආරක්ෂාවට බලපාන වෙන ඕනෑම දෙයක් ගෙනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මම හිතන්නේ විශේෂයෙන්ම වැදගත් කාරණාවක් තමයි මේ රටේ මේ භූමිය වටා මෙවැනි ආකාරයට අපි කොන්ට්‍රාබෑන්ඩ් කියන එවැනි මේ අනවසරයෙන් රැගෙන ඒම විවිධ දේවල් රැගෙන ඒම වැළැක්වීම සඳහා පියවර ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. ඔව්, ඉතින් බදු අය කිරීම ඇත්ත වශයෙන්ම අපි දන්නවා දුම්කොළ හා මධ්‍යසාර මගින් සැලකිය යුතු ආදායමක් රජය ලබා ගන්නවා. නමුත් අනිත් අතට දුම්කොළ හා මධ්‍යසාර මගින් සමාජ ආර්ථික සෞඛ්‍යමය හානියක් සිද්ධ වෙනවා. එහෙමනම් මෙන්න මේ කාරණාව වඩා විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙවැනි විද්‍යාත්මක කතිකාවක වැදගත්කම තියෙන්නේ. අධ්‍යාපනයේ නවතොරතුරු දැනගන්න නවලව TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය. අද දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ විද්‍යාත්මක සැසියක් පැවැත්වෙනවා කොළඹ වෝටර්ස් එජ් හෝටලේදී. ඇත්ත වශයෙන්ම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රධාන අරමුණ තමයි
මේ රටේ දුම්කොළ සහ මද්‍යසාර නිසා ඇතිවන ජාතික හානිය අවම කර ගැනීම. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා දුම්කොළ සහ මද්‍යසාර කියන්නේ බෝ නොවන රෝග බොහොමයකට ප්‍රදාන කරන හේතු සාධකය. මේ හේතු සාධකයේ කොයිතරම් දුරට බෝ නොවන රෝග සම්බන්ධයෙන් බලපානවද කියලා කියනවා නම් දුම්කොළ සහ දුම්කොළ සහ මද්‍යසාර නිසා වාර්ෂිකව මේ රටේ අකාලේ මිය යන සංඛ්‍යාව 22000ක් පමණ වෙනවා. ඔබ විශ්වාස කරන්න නැතුව ඇති මේ තරම් විශාල සංඛ්‍යාවක් දුම්කොළ සහ මද්‍යසාර නිසා අකාලේ මිය යනවා කියලා. ඔබ ඒක සංසන්දනය කළොත් අනිත් දේවල් සමග උදාහරණයක් ඇටියට අපි ඩෙන්ගු රෝගය ගැන නිතර කතා කරනවා. ඩෙන්ගු වලින් සාමාන්‍යයෙන් මිය යන සංඛ්‍යාව මිය ගොස් තියෙන සංඛ්‍යාව විද්‍යාත්මක සැසියක් පැවැත්වෙනවා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී. අත් වශයෙන්ම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රධාන අරමුණ තමයි මේ රටේ දුම්කොළ සහ මද්‍යසාර නිසා ඇතිවන ජාතික හානිය අවම කර ගැනීම. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා දුම්කොළ සහ මද්‍යසාර කියන්නේ බෝ නොවන රෝග බොහොමයකට ප්‍රදාන කරන හේතු සාධකය. මේ හේතු සාධකයේ කොයිතරම් දුරට බෝ නොවන රෝග සම්බන්ධයෙන් බලපානවද කියලා කියනවා නම් දුම්කොළ සහ දුම්කොළ සහ මද්‍යසාර නිසා වාර්ෂිකව මේ රටේ අකාලේ මිය යන සංඛ්‍යාව 22000ක් පමණ වෙනවා. ඔබ විශ්වාස කරන්න නැතුව ඇති මේ තරම් විශාල සංඛ්‍යාවක් දුම්කොළ සහ මද්‍යසාර නිසා අකාලේ මිය යනවා කියලා. ඔබ ඒක සංසන්දනය කළොත් අනිත් දේවල් සමග උදාහරණයක් ඇටියට අපි ඩෙන්ගු රෝගය ගැන නිතර කතා කරනවා. ඩෙන්ගු වලින් සාමාන්‍යයෙන් මිය යන සංඛ්‍යාව මිය ගොස් තියෙන සංඛ්‍යාව 100ක් 200ක් අතර සංඛ්‍යාවක්. අපි රියානතුරු පිළිබඳ ඉතාමත් විශාල වශයෙන් කතා කරනවා. වාර්ෂිකව රියානතුරු වලින් මිය යන්නේ 1500ක් 2000ක් විතර. නමුත් දුම්කොළ සහ මද්‍යසාර නිසා වාර්ෂිකව මේ රටේ 22000කට ආසන්න ජනතාවක් මිය යනවා. ඊට අමතරව මේ මිය යන ප්‍රමාණයට වඩා ඇත්තට වශයෙන්ම මේ දුම්කොළ සහ මද්‍යසාර හේතු කොටගෙන අකර්මණ්‍ය වෙන එහෙම නැත්නම් රෝගී තත්වයට පත්වෙන පුද්ගලයන් නිසා සිද්ධ වෙන සමාජ ව්‍යසනය බොහෝ විට පියා හිමිවීමෙන් මව හිමිවීමෙන් අසරණ භාවයට පත්වෙන දූ දරුවෝ ඒ පවුල් ඊළඟට වැඩ කරන දින ගාන මේ වගේ විශාල ප්‍රමාණයක් ගත්තොත් ඇත්ත වශයෙන්ම මේ දුම්කොළ සහ මද්‍යසාර කියන්නේ සෞඛ්‍යමය ගැටලුවක් නෙමෙයි සමාජයේ පුරා මුහු පුරා ගිය දැවැන්ත සමාජ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අපි හඳුනාගෙන තියෙනවා මේ දුම්කොළ සහ මද්‍යසාර තමයි අනිකුත් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් මුලින්ම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අපි හෙරොයින් හරි අයිස් හරි ගන්න මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වූ පුද්ගලයෙක් ඒ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න ඉස්සරලා මුලින්ම ඒ පුද්ගලයා ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ එක්කෝ සිගරට් හරහා එහෙම නැත්නම් දුම්කොළ හරහා. එතකොට මේ පැත්තෙන් ගත්තාම මේක බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව ඔබ දන්නවා නම් දුම් වැටි නිසා අපේ පරිසරයට කරන හානිය අතිශයින්ම දැවැන්තයි. දුම් වැටි වල ෆිල්ටර් එක තමයි දැනට එළියට යන පාරිසරික හානිය වලට ඉතා විශාල වශයෙන් බලපාන ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සාගරය ආශ්‍රිත අපද්‍රව්‍යයක් හැටියට මේක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගැන තවදුරටත් කතා කළොත් අපි දන්නවා දුම්කොළ කර්මාන්තය තමයි තමුන්ගේ පාරිභෝගිකයින්ගෙන් අඩකට වඩා වැඩි පරිසක් තමුන්ගේ භාණ්ඩ පාරිභෝජනය කිරීම නිසාම මරා දාන ලෝකයේ තියෙන එකම සමාගම. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියන එක සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පර්යේෂණ දත්ත ඉදිරිපත් කිරීම සඳහා තමයි අද දවසේ මේ පැවැත්වෙන නාටා රිසර්ච් සිම්පෝසියම් එක අපි පවත්වාගෙන යන්නේ. ඇත්ත වශයෙන්ම ඊට අමතරව අපි මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා මේ
නාට්‍යායතනය සහ මේ රටේ අනිකුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන සංවිධාන මේ සියල්ලන්ගේම එකමුතුවක් හැටියට කරගෙන ගිය විවිධ කාර්යයන් නිසා අපිට මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ සිගරට් නිෂ්පාදනය 100ට පහුගිය දශකය තුල 60%කින් විතර අඩු කරන්න. ඒ වගේම මද්යසාර භාවිතයත් ඉතා විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ தત્ත්වය මත අර අපි කලින් කියපු දුම්කොළ ආශ්‍රිත සමාගම් උත්සාහ කරනවා ඔවුන්ගේ නව පාරිභෝගිකයන් හොයාගන්න. මේ පාරිභෝගිකයෝ බොහෝ වෙලාවට නව යවුන් වියේ පසු වෙන යෞවනයින් තමයි ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ ගොදුරු හැටියට අල්ලගන්න. එතකොට අපි මේ විදිහට ඒ සඳහා ඔවුන් අලුත් උපක්‍රම පාවිච්චි කරන විශේෂයෙන් විවිධ රස ගන්වන ලද සිගරට් වර්ග එහෙම නැත්නම් විවිධ ආකාරයේ e-cigarettes එහෙම නැත්නම් වේපර්ස් වගේ විවිධ වෙනත් උපක්‍රම යොදමින් මේගොල්ලෝ මේ අපේ දරු පරපුර අල්ලගන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. අපි උත්සාහ කරනවා මේ අලුත් උපාය මාර්ග හඳුනා ගන්නත් ඒ උපාය මාර්ග වලට වැට බැඳීම සඳහා අවශ්‍ය කරන කටයුතු ක්‍රියාමාර්ග අරගන්නත්. අද මේ සිම්පෝසියම් එකේ මූලික අරමුණ තමයි මේ රටේ දුම්කොළ සහ මද්යසාර පාරිභෝජනය පිළිබඳ දැන් පවතින තත්ත්වය මොකක්ද? ඒ මගින් නැතිවන සෞඛ්‍ය සහ සමාජ පාරිසරික ඇතුළු අනිත් ව්‍යසනයන්ගේ ප්‍රමාණාත්මක විශ්ලේෂණය මොන වගේද වෙන්නේ? සහ ඒ සඳහා අප ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොන ආකාරයෙන් සිද්ධ විය යුතුද යන්න සැලසුම් කිරීම සහ ඒ සම්බන්ධ අවශ්‍ය අධ්‍යයනයන් මෙහිදී අපි සිදු කරනවා. සංචාරක කර්මාන්තය හරහත් මේක නවත්තන්න බැහැ නේද? මෙහෙමයි. සංචාරක කර්මාන්තයේ ඇත්තටම සංචාරක කර්මාන්තයේ විවිධ කැටගරිස් වලට අයත් වෙන. එහෙම නැත්නම් වෙන විවිධ කාණ්ඩයන්ට අයත් වෙන සංචාරක කණ්ඩායම් ඉන්නවා. ඒ අතරේ විද්‍යාත්මක දත්තයන්ට අනුව පර්යේෂණ දත්තයන්ට අනුව පැහැදිලි වෙන සාධකයක් තමයි ලංකාවට එන සංචාරකයින් අතිමහත් බහුතරය අති විශාල බහුතරය සිගරට් හෝ මද්යසාර වෙනුවෙන් මේ රටට එන්නේ නැහැ. එහෙම එන රටවල් තියෙනවා. නමුත් ලංකාව සැලකෙන්නේ ඒ මට්ටමට එන සංචාරක පාරාදීසයක් හැටියට නෙමෙයි. ලංකාව ප්‍රධාන වශයෙන්ම සැලකෙන්නේ ෆැමිලි ඩෙස්ටිනේෂන් එකක් හැටියට. එහෙම නැත්නම් පවුලේ සියල්ලන් සමග සංචාරක ආස්වාදය විඳින්න පුළුවන් රටක් හැටියට. ඒක නිසා සංචාරක කර්මාන්තයට ඇත්තටම මේ දුම්කොළ සහ මද්යසාර පිළිබඳ නිවාරණයෙන් බරපතල හානියක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම සංචාරකයින්ගේ ප්‍රයොරිටිස් එහෙම නැත්නම් ප්‍රමුඛතා ලැයිස්තුවේ දුම්කොළ සහ මද්යසාර ලංකාවට එන සංචාරකයින්ගේ තියෙන්නේ ඊටාම පහළ මට්ටමක. එයාගේ ප්‍රධාන අවශ්‍යතාව හැටියට ඒගොල්ලෝ හඳුන්වලා දක්වලා තියෙන්නේ වැසිකිලි පහසුකම් වගේ දේවල් ගැන තමයි විශේෂයෙන්ම ඒගොල්ලෝ අවධානය යොමු කරලා තියෙන්නේ. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල.